නමෝ බුද්ධාය වාසනාවන්ත සදහෙවත් පිංගතුනේ කල් දෙමිල්ල කියලා කියන්නේ ලෞකික කටයුතු වලටත් ලෝකෝත්තර කටයුතු වලටත් දෙකටම බාධාවක්. කල් දෙමිල්ල අද කළ යුතු දේ අද කළ යුතුයි. මේ මොහොතේ කළ යුතු දේ මේ මොහොතේ කළ යුතුයි. කල් දානවා නම් ප්‍රමාද වෙනවා නම් ඒකෙන් ලෞකික ජීවිතයේ දියුණුවටත් හානියක්මයි ලෝකෝත්තර ජීවිතයේ දියුණුවට නම් සම්පූර්ණයෙන් හානියක්මයි. ඒ නිසා හිතට කාවද්ද ගන්න වටින එක කල් දෙමිල්ලමයි සාපේ. අද මේ ඉගෙන ගන්න දහම් පදයමුත් ඔබේ හදවතට දැනෙයි ඇත්ත. කල් දෙමිල්ලමයි සාපේ කියලා. අපට අනුකම්පාවෙන් සදහම් දේශනා කළේ අපගේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පින්වත් ඉසාර සංගීත් තිසුරු හිටිසේකර ශිනාල් වනිගසේකර කියන මිතුරන් තිදෙනා තමයි අද මේ උතුම් ධර්මදාන පින්කම සිද්ධ කරන්නේ. බණපදය අහන්ට පළමුව අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට අප හැම දෙනාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි තථාගතයන් වහන්සේ මේ බුදු ඇසින් වෙන එකම එක දෙයක්වත් දකින්නේ. යං ඒවං මහතු අනත්ථාය සංවත්තති. මේ තරම් මහත් වූ අනර්ථයක් පිණිස පවතින දෙයක්. යථ ඉදම් භික්කවේ පමාදෝ. මහණෙනි ප්‍රමාදේ තරම්. පමාදෝ භික්කවේ ප්‍රමාදවීම කියලා කියන්නේ පින්වත් මහණෙනි මහතෝ අනත්ථාය සංවත්තති. මහත් වූ අනර්ථය පිණිස හේතු වෙන දෙයක් කියලා වදාළේ තුන් ලෝම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ. ප්‍රමාදය කියලා කිව්වේ මොකද්ද? කල් දාන එක. තමන්ට කරන්න තියෙන යහපත කල් දානවා. වඩන්න තියෙන කුසලේ කල් දානවා. හැසිරෙන්න තියෙන දහම කල් දානවා. ඒ කල් දෙමිල්ල කියන එකට ගියපු ගමන් එයම මහත් අනර්ථය පිණිස හේතු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතවත්ථාය සංවත්තති. මහණෙනි මේ තරම් මහත් වූ අර්ථය පිණිස පවතින වෙන එකම එක දෙයක්වත් මා දකින්නේ. යත ඉදම් භික්කවේ අප්පමාදෝ. මහණෙනි අප්‍රමාදේ තරම්. කල් නොදැමීම. අප්‍රමාද කියලා කිව්වේ කල් දාන්නේ. පින් කරගත යුතුයි කියලා අහන්න ලැබෙනකොට වහ පින් කරගන්නවා කල් දාන්නේ. කුසල් වැඩි යුතුයි කියලා අහන්න ලැබෙනකොට කල් දාන්නේ. ඒක ඉක්මනින් කුසල් වඩන්න මහන්සි ගන්නවා. තමන්ගේ ජීවිතයේ සුචරිතයට පත් කරගත යුතුයි කියලා අහන්න ලැබෙනකොට කල් දාන්නේ. ඉක්මනින් කරගන්නවා. මේ කල් දැමීම කල් නොදැමීම කියන එක පිංගතුනේ ජීවිතයක සම්පූර්ණයෙන් බලන්ඩ ඒ ජීවිත දෙකක් නිර්මාණය වෙන්ඩ හේතුනේ තම තමා තුළ තියෙන ඒ ස්වභාවෙන අප්‍රමාදී කෙනා මහත් වූ අර්ථය සලසා ගන්න. ප්‍රමාදයි වෙච්චි කෙනාට මහා අනර්ථයක් සිද්ධ වෙනවා. අය සැවැන්නුවර ජේතවනාරාමයට යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිද්ද ඉල්ලුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් බොහොම අනුකම්පාවෙන් ඒ යහළු දෙනමට යහළු දෙන්නට පැවිද්ද දුන්නා. පැවිදි වෙලා දෙව්රම් වෙහෙර ටික කාලයක් ධර්ම ඉගෙන ගත්තා. භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි අපි වනගත සෙනසුනකට ගිහිල්ලා
අපි විවේක සුවයෙන් එහෙ බණ භාවනා කරන් ඉන්නද යාළුව දෙන්න. පැවිදි වුණත් යාළු ස්වාමීන් වහන්සේලා දෙනම. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි මහණෙනි යන්න. ඉතින් ඕන මේ භික්ෂුන් දෙනම වැඩම කළා. දැන් වැඩම කරලා ඔය දෙනම වහන්සේලාට කුටි සැනසුන් ටික එක ගමක පින්වතුන්ලා හදලා දුන්නා. ළඟට වෙන්න කුටි දෙකක්. එක කුටියක වැඩ ඉන්නවා කල් දාන භික්ෂුවා. අනෙක් කුටියේ වැඩ ඉන්නවා කල් දාන්නේ නැති භික්ෂුව. අර කල් දාන උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනකොට කිසි සිහි කල්පනාවක් නැහැ. ඔහේ වටපිට බල බල යනවා. ඉන්ද්‍රිය සංවර කරගන්න බැරිය පස්සේ කල් දාලා. හොඳ සිහි කල්පනාවෙන් පිණ්ඩපාතේ වඩින්න බැරිය පස්සේ කල් දාලා. කුසල් මානසිකාර වලින් පිණ්ඩපාතේ වඩින්න බැරිය පස්සේ කල් දාලා. උන්වහන්සේ භාවනා කිරීම ගැනත් එහෙමයි. හරි භාවනා කරගන්න බැරිය කල් මේ පස්සේ තව කොච්චර තියෙනවද මගේ වයස තව කොච්චර තියෙනවද කාලේ කල් දාලා. ධර්ම ඉගෙන ගැනීම පැත්ත ගත්තා ඒකත් එහෙමයි. තව කාලේ තියෙනවනේ පස්සේ බැරියේ. වීරිය වැඩිම මේ හැමදේම මේ භික්ෂුව කල් දැම්මා. ඉතින් පිණ්ඩපාතේ ගිහින් ඇවිල්ලා ඔහේ සැතපීලා ඉන්නවා. අවදි වුණාට පස්සේ ඔහේ මොනවා හරි කල්පනා කර කර ඔහේ කැලේ ඇවිදිනවා. කිසිම ධර්ම මාර්ගයේ උනන්දුවක් උන්නේ නැහැ. හැබැයි අර අනිත් ස්වාමීන් වහන්සේ කල් නොදමන ස්වාමීන් වහන්සේ ගමට පිණ්ඩපාතේ වදින්නෙත් හොඳ සිහි කල්පනාවෙන්. ඒක කල් දාන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ නිතර සිහිය පවත්වන්නට නිතර නුවණ පවත්වන්න කියලා. කල් දාන්නේ. උන්වහන්සේගේ හිතට එනවා අකුසල්. මොහොතක්වත් කල් දාන්නේ. උන්වහන්සේ වැඩම කරනකොට යම් මේ වඩිමින් ඉද්දී නම් අකුසලේ හටගන්නේ වැඩම කරමින්ම අකුසලේ දුරු කරනවා කල් දාන්නේ. ඒ වැඩම කරන ඉරියව්වේ ඉඳලා අඩු ගානේ නවතින ඉරියව්වට උන්වහන්සේ අරයි යන්නේ නැහැ අකුසලේ. වැඩම කරමින් මේ අකුසලේ දුරු කරනවා. ඒ කියන්නේ සැනකින් කරනවා කියන එකනේ. ඉක්මනින් ඒක කරනවා. දැන් සැනකින් කරන්න නම් ඒ ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ඒ කියන්නේ කල් නොදමා සිහිය පැවැත්තුවා. කල් නොදමා වීරිය කළා අකුසල දුරු කරනවා. නැවතිලා ඉන්නකොට හටගන්න අකුසලේ ඊළඟ ඉරියව්වට අරයි යන්නේ. වාඩි වෙලා ඉන්නකොට හටගන්න අකුසලේ ඊළඟ ඉරියව්වට අරයි යන්නේ. සැතපීලා ඉන්නකොට හටගන්න අකුසලේ ඊළඟ ඉරියව්වකට අරයි යන්නේ. ඒ ඉරියව්වේදී මේ අකුසල දුරු කරනවා. කල් දැම්මේ නැහැ. පිණ්ඩපාත පිළිගන්නකොට සිහි කල්පනාවෙන් පිළිගන්නවා. සිවුරු පරිහරණය කරනකොට හොඳ සිහි කල්පනාවෙන් ඒව කරනවා. ප්‍රත්‍යවේක්ෂා කිරීම ආදිය කල් දාන්න නැතුව ගානට කරගත්තා. සිල්පද ගැන හොඳ අවධානයකින් සිල්පද ආරක්ෂා කරගත්තා. ගමට පිණ්ඩපාතේ වඩින වෙලාව තමයි ඉන්ද්‍රිය අසංවර වෙන්න තියෙන වෙලාව. ඒ නිසා තමන් වහන්සේගේ ඇස රැක ගැනීම කල් දැම්මේ නැහැ. හොඳට ඇහැ සංවර කරගෙන වැඩම කළා. කන නාසය දිවකය මනස සංවර කර ගැනීම කල් දැම්මේ නැහැ. කල් නොදමා ඉන්ද්‍රිය සංවර කරගත්තා. දැන් උන්වහන්සේ කල් දාන්නේ. යාළුවා කල් දානවා. දෙන්නාගේ ගමන් දෙකක්ම වුණා. අර විවේකීව වැඩ වාසය කරපු කාලේ වස් 3 මාසයක් වගේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒ විවේකීව වැඩ හිටපු කාලේ කල් දාපු භික්ෂුව මේ වනයේට ආවටත් වඩා පිරිහිලා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ලැහැත්තේ. හැබැයි කල් නොදමා වීරිය කරපු අප්‍රමාදී භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ළඟට යනවා. උන්වහන්සේ බබලනවා. උන්වහන්සේ ප්‍රීතියෙන් දෙනමම තමයි වාක්‍යයෙන් වහන්සේට වන්දනා කළේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම ඇහුවා අර කල් නොදමා වීරිය කරපු භික්ෂුව ඔබ තථාගතයන් වහන්සේගෙන් අවසරය අරගෙන වනවාසයට වැඩම කළේ වීරිය කරන්න කියලානේ. භික්ෂුව සාර්ථක වුණාද ඔබ?
ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ සාර්ථකයි. ස්වාමිනි මං ශාස්තෘන් වහන්සේ කියපු විදිහටම ප්‍රමාද නොවී කල් නොදම සිතකය වචනේ සංවර කරගන්න මහන්සි ගත්තා. ස්වාමිනි මං සාර්ථක වුණා. මට හොඳට තේරුණා ස්වාමිනි මගේ සීලය ටිකෙන් ටික පිරෙන බව. ස්වාමිනි මගේ නීවරණත් ටික ටික දුරු කරගන්න මට පුළුවන් වුණා. නීවරණ දුරු වෙච්චි හිත ස්වාමිනි සමාධිමත් වුණා. ඒ සමාධිමත් හිතින් ශාස්තෘන් වහන්සේ කියපු විදිහටම විදර්ශනා වඩනකොට ස්වාමිනි මට මේ ලෝකයේ සියලු තතු අවබෝධ කරගන්න ලැබුණා. ස්වාමිනි දැන් මගේ හිතේ රාගය නෑ. දැන් මගේ හිතේ ද්වේෂය නෑ. දැන් මගේ හිතේ මෝහය නෑ. මං ස්වාමිනි එහෙම අකුසලයන්ම දුරු කළා. ඔය ටික කියනකොටයි අර ළඟ දන ගහගෙන වාඩි වෙලා ඉන්න උන්වහන්සේ දන්නේ මේ රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නේ. තමන් ගියාටත් වඩා පිරිහිලා මෙතෙන්ට එනකොට මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ මොහොතේ වදාලා අපමත්තෝ පමත්තේසු ප්‍රමාද වූ මිනිසුන් මැද නොපමාවෙන් සිටින කෙනා සුත්තේසු බහු ජාගරෝ බොහෝ නිදනා මිනිසුන් මැද නොනිදා වැර වඩන කෙනා. අබලස් සංවසී ගස්සෝ හිත්වා යාති සුමේදසෝ ඒ මහනුව නැති මිනිසා ලෝම ජයගනී එනිසා දුර්වලාසු පරදවනා ජවයෙන් යුතු අසුලෙසිනා. දෙන්නම අස්පයෝ තමයි. හැබැයි ජව සම්පන්න අස්පයා කියලා කියන්නේ වේගෙන් දුවන්න පුළුවන් එකක්. දුර්වල අශ්වයාට ඒක කරගන්න බෑ. ඒ අශ්වයා ළඟ තියෙන ජවය වගේ තමයි කල් නොදමා කටයුතු කිරීම. අර දුර්වල අශ්වයා ගාව තියෙන දුර්වලකම් වගේ තමයි කල් දෙමිල්ල. ඒ නිසා කල් දෙමිල්ල නම් ජීවිතේට පුරුදු කරගන්න එපා. මේ කල් නොදැමීම නිසා එක භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතේ සැනසෙල්ලට පත් කරගත්තු ලස්සන කතාවක් තමයි අද අසනා විටත් පින් පිරෙන රහතුන්ගේ කතාව විදිහට අපි ශ්‍රවණය කරන්නේ. මේ කතාවේ සඳහන් ස්වාමීන් වහන්සේ නිවනට ලං වෙවි හිටපු කෙනෙක්. උන්වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර වුණේ නැහැ. ඉතින් ඔය පින්වන්තයා හිටියේ සැවැන්නුවරට ආසන්නයේ තිබිච්චි කුඩා නගරයක. ඒ නගරේ බොහෝම ධනවත් පවුලක. ඒ පවුලේ එකම පුතු විදිහට උපන්නා. ඉපදිලා ඔන්න තරුණ වයසට පත් වුණා. මේ තරුණයා සැවැන්නුවරම නිසා නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට භික්ෂුන් වහන්සේලා දකින්ට ජේතවනාරාමයට යන්ට එන්න පටන් ගත්තා. නිතර බුදුබණ අහනකොට මේ තරුණයාගේ හිත ගොඩාක් පැහැදුණා. මොකද අහන බණපදේ විමසන එක මේ තරුණයා කල් දාන්නේ. ඒ ආයේ බණපද ප්‍රමාණ නොවි විමසනවා. බුදුරජාණන් වහන්සේ බණ ඇසීම කියන එක වර්ණනා කළේ සුසුසති ආසාවෙන් අහන්න ඕන. ආසාවෙන් අහත්ති සෝතං ඕදහති කන යොමු වෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති කන යොමාගෙන දහම් අසද්දී කන යොමාගෙන ආසාවෙන් බණහන කෙනාට හොඳට කරුණු වැටහෙන්න ගන්නවා. එතකොට එයා පිහිටුව ගන්න ඕන කිව්වා හිත. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති මම මේ ධර්මයේ වටහා ගන්නවා කියන හිත. අත්තං ගන්නාති දහම් පදේ කියන හොඳ අර්ථවත් සාරවත් කරුණු හිතේ කාවද්ද ගන්නවා. නැත්තං රිංචති. අනෙක් කරුණු බැහැර කරනවා. අනුලෝමිකාය කන්තයා සමන්නාගතෝ හෝති ධර්මයට අනුලෝම ඉවසීමෙන් යුක්ත වෙනවා. මොකද ධර්මයට අනුලෝම ඉවසීම කියලා කියන්නේ? තමා තුළ ධර්මයේ වැඩෙනකන් ඉවසාගෙන ධර්ම මාර්ගයේ පුරුදු වෙනවා. ධර්ම මාර්ගයේ හැමෝටම එක විදිහට වැඩෙන්නේ නැහනේ. තමන් හැබැයි දහම් වැඩපිළිවෙලේ ඉන්නවා. වැඩපිළිවෙල අතහැරගන්නේ. හරියට මේ වගේ දැන් මාවතක යම් තැනකට ගමන් කරන්න තියෙනවා පාරක. ඒ පාරේ අපි හිතමු හොඳ ජව සම්පන්න අය කලින් දුවගෙන යනවා.
එහෙම ලොකු ජවයක් නැති කෙනෙක් ඉන්නවා. එයාට වේගෙන් දුවන්න බෑ. හැබැයි එයා දන්නවා මම මේ යන්නේ හරි පාරේ කියලා. ඒ නිසා එයා කිසි කලබලයක් නැතුව හරි පාරේ ටික ටික යනවා. ඒ හරි පාරේ ටික ටික යද්දී යන්න ඕන තැනට යවෙනවනේ. අනිත් අය තරම් වේගෙන් බැරි වෙයි. හැබැයි යන්න ඕන තැනට යනවා. ඒ වගේ තමයි මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නිවන් මඟ. මේ නිවන් මගේ හැමෝටම එකම වේගේ යන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිවන් මගේ හික්මෙන 4 පිරිසක් ඉන්නවනේ. එක පිරිසකට කියනවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. එයාට ප්‍රතිපදාව අනුගමනය කිරීම හරි සැපදායකයි. සිල් රකින්න හරි පහසුයි. නීවරණ පහළලා සමාධියත් වැඩෙනවා හරි පහසුයි. ප්‍රඥාව දියුණු කරගන්නේ වැඩපිළිවෙල හරි පහසුයි, වෙහෙස කර නැහැ. ඒ වගේමයි අවබෝධ වෙනවා වේගින්. සුඛා පටිපදා ප්‍රතිපදාවත් සැපයි, කිප්පා විඤ්ඤා වේගින් අවබෝධ වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සුඛා පටිපදා හරිම සැප ප්‍රතිපදාවකින් කිප්පා විඤ්ඤා වහා අවබෝධ කළා. ඒක වැඩපිළිවෙලක්. තව පිරිසක් ඉන්නවා දුක්ඛා පටිපදා ප්‍රතිපදාව දුකයි. හැබැයි කිප්පා විඤ්ඤා වේගින් අවබෝධ වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ වගේ. මුගලන් මහරහතන් වහන්සේ ගොඩාක් නිදිමතින් පීඩා විඳ කෙනෙක්නේ. රහත්ත්වයට පෙර නිදිමතින් ගොඩාක් පීඩා විඳා. නිදිමත ඇවිල්ලා ඒකට කියනවා පචලායනය. ඒ කියන්නේ නිදි කිරා වැටුණා. මුකුත් කරගන්න බෑ, නිදි කිරා වැටි වැටි හිටියා. අන්තිමේ භාග්‍යවතුන් වහන්සේ තමයි වීරිය ඉපැද්දුවේ. ඒ වීරිය උපද්දපු සැනින් හැබැයි සීල සමාධි ප්‍රඥා දියුණු වුණා, වහා අවබෝධ කළා. දුක්ඛා පටිපදා ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි කිප්පා විඤ්ඤා වේගින් අවබෝධ කළා. තව පිරිසක් ඉන්නවා සුඛා පටිපදා දන්දා විඤ්ඤා ප්‍රතිපදාව සැපදායකයි. හැබැයි අවබෝධ වෙන්නේ හිමීට. එතකොට තියෙන්න ඕන ඉවසීමනේ. ප්‍රතිපදාව සැපදායකයි, හොඳට සිල් රකින්නවා, සමාධියත් හොඳට වැඩෙනවා, ප්‍රඥාවත් හරි පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්. හැබැයි අවබෝධ වෙන්නේ නැහැ. එතකොට එයාට තිබ්බේ නැත්තම් ඉවසීම. ඒ ඉවසීම නැති වෙච්ච ගමන් අර නිකන් අනවශ්‍ය කලබලයක් හට ගන්නවනේ. ඒ නිසා හරි වමනා එකක්. මේ නිවන් මාර්ගට හරියම වමනා එකක් ඉවසීම. ඉවසීම කියන එක ගැන බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට දේශනා කරනවා කාන්ති බලං පබ්බජ්ජා. පැවිද්දාට තියෙන බලය ඉවසීම කියලා. පැවිද්දාට පැවිදි ජීවිතේ ගන්න තියෙන සියලු සාරවත් දේවල් ඉවසලාමයි ගන්න දෙන්නේ. ඉවසීම කියන එක පැවිද්දෙකුට, ඒ කියන්නේ එහෙම නැත්නම් ලෝකෝත්තර ජීවිතේ දියුණු කරන කෙනෙකුට ඉවසීම නම් අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් ඕන. ඉවසීම කියන බලය නැත්නම් එයා දුර්වලයෙක් මේ ලෝකෝත්තර මාර්ගේ. 4 වෙනි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛා පටිපදා ප්‍රතිපදාව දුක් සහගතයි. දන්දා විඤ්ඤා අවබෝධ වෙන්නේ තෙමේට. ඉතින් එයාට හරි දුෂ්කරයි. ඇයි අමාරුවෙන් සිල් රැකගෙන, අමාරුවෙන් සමාධිය වඩාගෙන, අමාරුවෙන් ප්‍රඥාව දියුණු කරගෙනත් කාලයක් යනවා අවබෝධ වෙන්න. ඉතින් මේ වගේ මේ නිවන් මඟ කියලා කියන්නේ එහෙම එකක් නේ. නිවන් මඟ කියන එක හැමෝටම එක විදිහට වැඩෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් අනිවාර්යයෙන්ම උපදව ගත යුතු එකක් තමයි අනුලෝමිකාය කාන්තිය සමන්නාගතෝ ධර්මයට අනුලෝම ඉවසීම. ජීවිතේට උවමනමයි. ඉතින් මේ තරුණේ හරි ආසාවෙන් බණ ඇහුවා. අහන බණපදී කල් දාන්නේ නැතුව විමසන්න පටන් ගත්තා. එතකොට ධර්මයේ ගැන විශාල ඇල්මක් ඇති වුණා. එක දවසක් බණ අහා ඉන්නකොට පැවිදි වෙන්න හිතුණා. මේ සොඳුරු සද්ධර්ම මාර්ගය මට ගිහි ගෙදරක ඉඳලා දිනු කරගන්න එක හරි අමාරුයි. ගිහි ගෙදර ප්‍රශ්න ගොඩායි. මට මේ ගිහි බන්ධන ඔක්කොම අත්හැරලා මහාන වෙන්න තිබ්බනම් කියලා ඕම් හිතක් ආවා. මහාන වෙන්න තීරණය කළා. අම්මා තාත්තා දෙන්න ළඟට ගිහිල්ලා දෙමව්පියන්ගෙන් අවසරය ගත්තා. ඉතින් දෙමව්පියෝ තඬලා දොඩලා අමාරුවෙන් අවසරය දුන්නා.
ඕ මේ ස්වාමීන් වහන්සේ දැන් හරි ආසාාවෙන් මහන වෙලා. බුදුරජාණන් වහන්සේගේ සමීපී හොඳට ධර්ම විනය ඉගෙන ගත්තා. ඊට පස්සේ 3 අවුරුද්දක් විතර ධර්ම ඉගෙන ගත්තාම දැන් මේ ස්වාමීන් වහන්සේ හොඳ දහම් දැනුමක් තියෙනවා. ඒ අතරේ උන්වහන්සේ ගුණධම් පුරුදු කළා. ලද දෙයින් සතුටු වෙන ජීවිතේ, ලැබිච්ච සිවුරෙන් සතුටු වෙන, ලැබෙන පිණ්ඩපාත දාණයෙන් සතුටු වෙන, ලැබෙන කුටියෙන් සතුටු වෙන, බෙහෙත් පිරිකරෙන් සතුටු වෙන. එහෙම හරීම ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් සුන්දර ජීවිතය උන්වහන්සේ හොඳට පුහුණු කරලා හදාගත්තා. ඉතින් ඔන්න දැන් ස්වාමීන් වහන්සේලාට සාමාන්‍යයෙන් මේ තියෙන මේ පිළිවෙලක්නේ ඒ කාලේ තිබුණා. චාරිකාවේ වැඩිම හරියට තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ওই චාරිකාවේ වැඩම කරලා ආපහු දෙව්රමට එන ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා බහ කරලා තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ කතා බස් ගැන මේ ස්වාමීන් වහන්සේ කිසිත පැහැදුන්නේ. මොකද උන්වහන්සේලා සමහරලාවට ඒ කියන කතා ඔය අර එහෙ මෙහෙ රෝන්දේ ගහපු කොල්ලන්ගේ කතා වගේ ඒවා කියන්නේ. හරි ෂෝක් තැනක් තිබ්බ රජගහනුවර පැත්තට හප්පේ බලන්න එපා එතන ලස්සන කියලා මොන්න කියනවා. දැන් ඔබට මේවා හිතින්ම වාගත්තකි. ඔය ලස්සන තැන් බලන්න ගියාට පස්සේ පිරිස් කියන්නේ නේ. ඉතින් එහෙම අර ස්වාමීන් වහන්සේලා කියනවා අපි මෙහෙම අහවල් තැනකට ගියා. එතන ෂෝක් දියැලක් තිබුණා. අපි එතන සෑහෙන වෙලාවක් හිටියා. ඔහොම කියනවා. කියද්දි මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා හප්පේ දැන් මේ ජේතවනාරාමේ වැඩ වාසය කරන්නේ නැතුව ඉහි මෙහි චාරිකාවේ වැඩම කරනවා අය කියලා මේ භික්ෂුන් වහන්සේලා පැවිද්දට අදාළ දෙයක් නෙමෙයිනේ කරලා තියෙන්නේ. ඒ නිසා මම මේ සැවැන් නුවර අත්හැරලා දුරක යන්නේක තේරුමක් නෑ. මට මේ සැවැන් නුවර සමීපෙම මට වැඩ ඉන්න තිබ්බනම් ඒක ගොඩාක් හොඳයි. මොකද මේ සැවැන් නුවරට තමයි උතුම් ගුණගරුක භික්ෂුන් වහන්සේලා නිතර වැඩම කරන්නේ. එතකොට මේ වැඩම කරන ස්වාමීන් වහන්සේලාව මුණ ගැහෙන අවස්ථාවත් මට සැවැන් නුවර හිටියොත් ලැබෙනවා. උන්වහන්සේලා මියුරු දහම් කතාවෙන් අනුග්‍රහ කරනකොට ඒවා ලබන්න අවස්ථාවකුත් මට ලැබෙනවා. ওই දුර ඈත ඇවිදින්නේ නැති නිසා මට ඇවිදින්න ආස හිතෙන්නෙත් නැහැ. ඊළඟට මට මේ අර සැවැන් නුවර හුරු පුරුදු නිසා මට ඉක්මනින් පිණ්ඩපාතය ආදී කරගෙන ඒවට කාලය අපත යන්නෙත් නැහැ. මං ඒ නිසා සැවැන් නුවරම නැවතුණා නම් හොඳයි කියලා ඔන්න හිතුවා. ඉතින් මේ භික්ෂුවගේ දැන් කල්පනාව ඔව් මේ සැවැන් නුවරම නැවතිලා පාඩුවේ පිළිවෙත් පුරන්නයි. ඕකට තමන්ගේ දෙමව්පියන්ට ඔය ගැන දැනුම් දීමක් කළා මම මෙහෙම සැවැන් නුවරම ඉන්න කැමතියි කියලා. ඉතින් සිටු පුත්‍රයෙක් නෙමේ. අම්මලා තාත්තලා ඥාතිත් එක්ක එකතු වෙලා ගමට ආසන්නයේම වන ලැහැබක ඕම් කුටියක් හදලා දුන්නා. දැන් මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කුටියේ. ගමට පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ ලැබෙන මොකක් හරි දාන ටිකක් අරගෙන ඇවිත් අර කුටියේ ඉඳන් වළඳනවා. ඉතින් උන්වහන්සේ එහෙම ඉන්නවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේගේ තිබිලා තියෙන පිළිවෙත ඒ කියන්නේ දැන් බාහිරින් බලන කෙනෙකුට තේරෙන්නේ උන්වහන්සේ ඥාති හදලා දීපු කුටියේ ඉන්නේ. Tamanගේ ඥාති ඉන්න ගමටමයි පිණ්ඩපාතේ වඩින්නේ. මේ නෑයෝ අතහැර ගන්න බැරුව. එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේ භික්ෂුන් වහන්සේ ගමට පිණ්ඩපාතේ වැඩම කළේ හැමදාම ගමට අලුතෙන් පායන හඳක් වගේ. අලුත් හැමදාම අලුත්. කිසිවක් මතක තියාගන්නේ. උන්වහන්සේට ආහිම අදහසක් නෑ. අසවල තැන මගේ දෙමව්පියෝ ඉන්නවා. අසවල තැන අසවල් ඥාති ඉන්නවා. මං ඒ ගෙවල් වලට ගියොත් එහෙම මට මෙහෙම ප්‍රණීතට කෑම බීම හදලා දේවි. ඔව්වා මේවා මොකුත් උන්වහන්සේගේ නෑ. උන්වහන්සේ ගම්මානෙට පිණ්ඩපාතේ වැඩම කරලා ගමේ කිසිම කෙනෙක් එක්ක
උවමනාවට වඩා කුළුපගකමක් හදාගන්න නැතුව පිණ්ඩපාතේ අරගෙන ආපහු වැඩම කරනවා. ඉතින් භික්ෂුන්ගේ තියෙන ওই පිණ්ඩපාත පිළිවෙතට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් වදාළේ. යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේඨයං ඵලේති රසමාදාය එවං ගාමී මුනිච්චරේ. හරියට බඹරෙක් මලක් කරා පියඹාගෙන ගිහිල්ලා ඒ මලෙන් රොන්ඩින්ගිත්තක් අරගෙන එනවා. ඒ මලේ පැහැයටවත් ඒ මලේ සුවඳටවත් අංශු මාත්‍ර හානියක් නොකර. ආන් ඒ වගේ තමයි කියනවා ඒවන් ගාමී මුනිචරේ. මුනිවරයා ගමේ පිණ්ඩපාතේ වැඩම කරන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේත් එහෙමමයි. ඉතින් ඥාතීන් සිටින ප්‍රදේශයට ආසන්නයේම කුටිය වාසය කරමින් වෙන කොහේවත් නොවඩින නිසා මේ ස්වාමීන් වහන්සේ ගැන අමෝතු කතාවක් පැතිරෙන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේට කියලා තියෙන නම තමයි නිගමතිස්ස. ඔන්න භික්ෂූන් අතරේත් කතා බහ යනවා. අපි මේ නිගමතිස්ස තෙරුන් නෑයන්ට ඇලිලා නොවැ ඉන්නේ. නෑයන්ගේ ආහාර පාන ආදියට හිත බැඳිලා ඔය ඉන්නේ. නෑයන්ගේ ගෙවල් වලමනුනේ නිතර ඔය යන්නේ. නෑයන්ගේ මගුල් තුලාවලටත් අවාද අනුශාසනා කරනවා ඇති. මේ නෑයෝ ඇවිල්ලා අහනකොට මේ අපේ පුතා බඳින්න ඉන්නේ මේ කෙල්ල හොඳද? එතකොට නිගමතිස්ස කියනවා ඇති ඒ කෙල්ල නම් හොඳා. අපේ මේ කෙලීට අහවල් පුතා බඳින්න ඉන්නේ කමක් නැද්ද කියලා අහනවා ඇති. එතකොට නිගමතිස්ස තිරුම් කියනවා ඇති. ඒ කොල්ල නම් හොඳා. එහෙම නැත්නම් ඇයි ඔය උන්වහන්සේට චාරිකාවේ වඩින්න බැරි? වරින් වර මේ සැවැත් නුවරින් නික්මිලා චාරිකාවේ වැඩම කරලා ආයේ සැවැත් නුවරට එන්න බැරිය? මේ භික්ෂුව ඒකාන්තයෙන් කුලයේ ඇලී වාසය කරන කෙනෙක්. ඔහොම කතා බහක් ගියා. ওই කතා බහ දැන් ඔය නිකන් කට කතා හදන භික්ෂුන් වහන්සේලාගේ අතරේත් ගියා. හැබැයි ගුණ සම්පන්න භික්ෂුන්ටත් ඕක අහන්න ලැබුණා. එතකොට මේ ගුණ සම්පන්න භික්ෂුන් කල්පනා කළා හප්පේ මේක ඒ උතුම් භික්ෂුන් වහන්සේට මහා අවාසියක් වෙන්න පුළුවන්. මේ කුලේ ඇලිලා ඉන්න එක. ඔය විදියට දිගින් දිගට ගියොත් එහෙම පැවිදි කාරණේ ඉෂ්ට කරගන්න බැරි වෙයි. නෑදෑයන්ගෙම සතුටු වෙවි ඉන්න ගියොත් ඒ නෑයෝ අතහැර ගන්න බැරිව හරි කරදරයකටපත් වෙවි. ඒ නිසා මේක මේ තැන තැන කතා වෙලා හරියන්නේ. මේ අනතුරෙන් මේ භික්ෂුව මුදවා ගන්නට අපි මේක ශාස්ත්‍රුන් වහන්සේට දැනුවත් කරන්න ඕන කියලා අනේ ඔන්න ඒ ස්වාමීන් වහන්සේලා බොහොම අනුකම්පාවෙන් නිගමතිස්ස තෙරුන් වහන්සේ ගැන පැමිණිල්ලක් දාන්න ගියා බුදුරජාණන් වහන්සේගේ ළඟට. ගිහින් කීවා අනේ ස්වාමීනි මේ නිගමතිස්ස තෙරුන් වහන්සේ දැන් කලාක් තිස්සේ මේ සැවැත් නුවර උන්වහන්සේගේ ගමේමයි. ස්වාමීනි චාරිකාවේ වඩින්නෙම නැහැ. ස්වාමීනි අපට නම් හිතෙන්නේ තමන්ගේ නෑයොත් එක්ක ඇලිලා වාසය කරනවා කියලයි. ස්වාමීනි මෙහෙම ප්‍රමාදීව කල් ගෙවන එක නම් මේ නිගමතිස්ස තෙරුන්ට එච්චර හොඳ නෑ. ඒකයි අපි මේ අනුකම්පාවෙන් කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම පයින්ඩයක් කරලා නිගමතිස්ස තෙරුන් වහන්සේව කැඳෙව්වා. කැඳවලා ඇහුවා හැබැයිද නිගමතිස්ස මේ ඔබ ගැන මේ කියන චෝදනාව? ඔබ මේ නෑයෝ හදලා දීපු කුටි එකයි ඉන්නේ කියන්නේ ඇත්තද? ගමට මේ තමන්ගේ ගම ඇසුරු කරගෙනමයි ඉන්නේ කියන්නේ ඇත්තද? ඒ ගමේ ඥාති තලෙමයි පිණ්ඩපාත යනවා කියන්නේ මේ ඇත්තද? ඔබ මේ කුලේ ඇලිලා කියලා චෝදනා කරනවා. මේ හැබැයි වැද්ද? ওই චෝදනාව භාග්‍යතුන් වහන්සේ ඔහොම අහද්දිවත් නිගමතිස්ස තෙරුන් වහන්සේ කලබල වුණේ. තරහ ගත්තෙත් නැහැ. මේ අනිත්තු දෙවිය මේ මුන්නහසලා මේ කේලම් කියලා මට පත්තු කරන්න නේ ලැහැත්ති කියලා ඒ මඩු ගානේ ඇහැ මේ වපරටවත් චූට්ටක්වත් බැලුවේ නැහැ. කියන උන්වහන්සේ තුල යමක් වැඩිලානේ. උන්වහන්සේ ඒ පාඩුවේ යමක් දියුණු කරලා ඒක ප්‍රකට වුණා. ඇවිස්සුන්නේ කලබල වුණේ. ඉතින් උන්වහන්සේ බොහෝම යටහත් පහත්ව බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් කියලා තියෙන කාරණාවේ ඇත්තකුත් තියෙනවා ස්වාමීනි. මොකද මං
නෑයන් විසින් තනවල දීපු කුටියක ඉන්නවා කියන එක ස්වාමීනි ඒක ඇත්තක්. කුටිය නම් නෑයෝ කරවල දීපු එකක් තමයි ස්වාමීනි. නමුත් මං ඒ කුටියට ප්‍රවිෂ්ට වෙනකොට කවදාවත් ස්වාමීනි මේ මං නෑයෝ කරවල දීපු කුටියේ ඉන්නවා කියලා මං කල්පනා කරන්නේ. මං ස්වාමීනි කල් නොයවා දිනපතා සේනාසන ප්‍රත්‍යවේක්ෂාවෙන්මයි කුටිය පරිහරණය කළේ. මේ සේනාසනය මං පරිභෝග කරන්නේ නුවණින් සලකලාමයි. පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවාමි. මේ සෙනසුන මට යාවදේව සීතස්ස පටිඝාතාය. සීතලෙන් ආරක්ෂාවෙන්ට උපකාරයක්. උන්හස පටිඝාතාය. උණුහුමෙන් ආරක්ෂාවෙන්ට උපකාරයක්. ඩංස මකස වාතාතප සිරින් සප සම්පස්සේනපි පටිඝාතාය. මැසි මදුරු මේ සර්පාදී ඒ උවදුරුවලින් ආරක්ෂාවෙන්න මේ කුටිය මට උදව්වා. ඊළඟට උතු පරිස්සේ විනෝදන පටිසල්ලානාරාමත්තන් මට ඉතාම සුව පහසුවෙන් හුද කලා විවේකෙන් බණ භාවනාවක් කරගෙන ඉන්ට ඕනම රිතුවක මට පහසුවෙන් වැඩවාසය කරන්නට මේක උදව්වා. ස්වාමිනි මං එහෙම කල්පනා කරලයි කුටියට ප්‍රවිෂ්ට වෙන්නේ. මං ප්‍රත්තිවේක්ෂාවෙන්ම කුටිය පරිහරණය කරපු නිසා මගේ හිත කුටිය බැඳිලා තියෙනවා කියලා ස්වාමිනි මට පේන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මං ඥාති සමූහයාගේ අතරට පිණ්ඩපාතේ වඩිනවා කියන එක ඇත්ත. ඒ වුණත් ස්වාමීනි මං පිණ්ඩපාතේ වැඩම කරන්නේ පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තවමයි ස්වාමීනි මම මේ පිණ්ඩපාතේ වඩින්නේ. මට නේව දවාය නමදාය ජවය පිණිස මදේ පිණිස නෙවෙයි න මණ්ඩනාය බබලන්ට නෙවෙයි න විභූෂනාය විශේෂයෙන් බැබලෙන්ට නෙමේ. යාවදේව ඉමසකාය සිටිතියා මේ ඇඟ තියා ගන්න ඕන නිසා. යාපනාය යැපෙන්ට විහිං සූපරතියා වෙහෙස දුරු කරගන්නට. මම මේ අරගන්න භෝජනින් ඉති පුරාණංච වේදනම් පටිහංකාමි. මගේ මේ තියෙනා වූ බඩගිනි වේදනා දුර වෙලා යනවා. නවංච වේදනං න උප්පාදෙස්සාමි. අද දවසට මට අලුතෙන් බඩගිනි වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝචාති. මට මගේ ජීවන යාත්‍රාව කිසි වැරද්දක් නැතුව ලැබෙන ධාර්මික භෝජනයකින් පවත්ව ගන්න උදව්වක් නෙමේ කෑම කියලා මම පිණ්ඩපාතේ වඩින්නේ. මං නෑයෝ ගැන හිතින් ඇලිලා නෑ ස්වාමීනි. මට ලැබෙන සිවුරක් වුණත් ස්වාමීනි මං 3 සිවුර පරිභෝග කරනවා. අනිත් සිවුරු පොදුවේ සංඝයාට පරිහරණයට මා දෙනවා. ස්වාමීනි මට හම්බෙන සිවුරත් මං පරිභෝග කරන්නේ චීවර ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තවමයි. මං කල් දාන්නේ නැතුව සිවුර ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ සිවුර මං පොරවන්නේ සීතලෙන් ආරක්ෂාවෙන්ට උණුහුමෙන් ආරක්ෂාවෙන්ට මැසි මදුරු සර්පාදීන්ගේ කරදලවලින් ආරක්ෂාවෙන්ට යාවදේව හිරිකෝපීන පටිච්චාද නැත්තම් මේ ශරීරයේ තියෙන වසාගත යුතු විලි වහගන්ටයි. ඒ උදෙසායි මේ කැප විදියට ලැබිච්ච සිවුර. ඉතින් ස්වාමීනි මම ওই විදිහට වාසය කරන නිසා මට නොයල්මම තමයි ස්වාමීනි පුරුදු වුනේ. මං හැමතිස්සෙම වීරිය කරන්නේ සතර සටිපට්ඨානෙම ඉන්න ස්වාමීනි. මං ගමට පිණ්ඩපාතේ යන්නේ ආගන්තුක භික්ෂුවක් කියලා හිතාගෙන. නෑකම් වලින් මට කිසි ප්‍රයෝජනයක් නැහැ. මං ස්වාමීනි මහණුනේ කුඩා මහත් දීපල අත්හැරලා කුඩා මහත් ඥාතින් අත්හැරලා නොවේ. මට ප්‍රයෝජනේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීමෙන් විතරයි. ස්වාමිනි මං චාරිකාවේ වඩින්ට අකමැති වුණේ මගේ හිත පිරිහේවි කියලා බයටයි. චාරිකාවේ වඩින භික්ෂුන් වහන්සේලා ඒ තැන්වල ඇවිද ඔහේ කල් ගෙවනවා කියන එක මට දැනුණා. මට බය හිතුණා. මා චාරිකාවේ වඩින්න පටන් ගත්තොත් එහෙම මේ තැන් වල ලස්සන බලා ඔහේ ප්‍රමාදී තැනැත්තෙක් වෙයි කියලා මට බය හිතුණා. ඒ වගේ පුරුද්දක් ඇති වුණොත් එහෙම ඒක අතහැර ගන්න බැරි වෙයි කියලා බය හිතුණා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඔහොම කල්පනා කරලයි මම මේ ගමට වෙලා ඉන්නේ. මගේ ඒ කටයුත්ත සාර්ථක බවක් ස්වාමිනි මට දැනෙනවා. දැන් මගේ හිත ස්වාමිනි ඉස්සර වගේ විසිරෙන්නේ.
කලින්ට වඩා මට හොඳට සතර සතිපට්ඨාන හිත තියාගන්න පුළුවන්. ස්වාමිනී දැන් හිත නීවරණවල බැසගන්නේ මගේ හිතේ ගොඩාක් නීවරණ දුරු වෙලා. මට ස්වාමිනී දුරක ඇවිදලා වෙහෙසකුත් නැති නිසා මගේ ඇඟට ලොකු මහන්සියක් නැහැ. ඒ නිසා මම සැතපෙන්නෙත් හරි අඩුවෙන්. මට ලොකු නින්දක් අවශ්‍ය නැහැ. ස්වාමීනි මම මේ විදිහට තමයි වාසය කරන්නේ. මම මේ ඥාතීන් ඇසුරු කරගෙන හිටියට ස්වාමීනි මං ධර්ම මාර්ගයේ කල් දාලා නැහැ. එතකොට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නිගමතිස්ස භික්ෂුව ආරම්භයා සාදුකාර පැවැත්තුවා. සාදු 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 පින්වත් භික්ෂුව. භික්ෂුවක් වුණාම නුවණින් කල්පනා කළ යුත්තේ ওই විදිහට තමයි. තමන්ගේ හිත පිරිහෙයි කියලා හිතන තැනකට භික්ෂුව යොමු නොවිය යුතුයි. තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීම උදෙසා හොඳ අවධානයකින් නොපමාව කටයුතු කළ යුතුයි. ඒ බඳු අප්‍රමාදී තැනැත්තා නිවන සමීපෙමයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාථාවක් වදාලා. අප්පමාද රතු භික්ඛු පමාදේ බය දස්සිවා අබම්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. ප්‍රමාදයේ බිය දකිමින් නොපමා භවෙහිම ඇලෙමින් නිවන් මගම පුරුදු කරන නුවණැති සමනෙක් වේ නම් නැත කිසි දින පිරිහෙන්නේ නිවනටමයි යොමු වෙන්නේ. නොපමාවනේ සමනා නිවන ළඟයි නවතින්නේ. ඔය ගාථා රත්න ඉවර වෙන්නේ මේ නිගමතිස්ස කියන තෙරුන් වහන්සේ සෞඛ්‍යලෙසුන් අසාලු රහතන් වහන්සේ නම බවට පත් කරලා. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතය ඇතුලේ අපි බලන්න ඕන. දැන් නිගමතිස්ස තෙරුන් වහන්සේ බැලුවනේ. තමන් ප්‍රමාදද අප්‍රමාදද ඒ තැනනේ බැලුවේ. ඒ තැන බලපු නිසා නේද උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ අර විදිහට ඍජු අහනකොට දෙන්න පැහැදිලි උත්තරයක් තිබ්බේ. ඒ නිසා ඔබ අපි තම තමන් ගැනම අවධානය යොමු කරන්න ඕන. මම කොතනද ඉන්නේ, මම මොනවද කරන්නේ? ඒකට තමන් අවධානය යොමු කරන්න ඕනේ. අවධානයෙන් අපි කටයුතු කළොත් එහෙම අපිටත් මේ ධර්ම මාර්ගය තුල සාර්ථක වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සිරිසදහම් දේශනා කරනකොට බොහෝ දේශනා තුල වැඩිපුරම කියපු වචනේ වෙන්න ඇති ප්‍රමාද වෙන්න එපා කියලා. ඇතැම් සූත්‍ර දේශනා ශාස්ත්‍රඥ වහන්සේ අවසන් කරන්නේම මා භික්ඛවේ පමාදත්ත මහණෙනි ප්‍රමාද වෙන්න නම් එපා. මා පච්චා විප්පටිසාරණෝ හුවත්ත ප්‍රමාද වෙලා පස්සේ තැවෙන්න තියාගන්න එපා. අයං වම්හාකං අනුශාසනේ ඒකමයි මට ඔබට කරන්න තියෙන අනුශාසනාව කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ තරම් අපට අනුකම්ප කළා. ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමාදයේ බය දැක්කා. ප්‍රමාදයට බුදුරජාණන් වහන්සේ හැම කල්හිම ගරහනවා කියලා වදාලා. අපමාදේන මගවා දේවානං සෙට්ටතං ගතු. අප්‍රමාදීකම නිසා තමයි මගමානවක බුදු කෙනෙක් නැති කාලේ දෙවියන් අතරට ගියේ. අප්‍රමාදම් පසංසන්ති. බුදුවරු හැමදාම අප්‍රමාදයට ප්‍රශංසා කරනවා. පමාදෝ ගරහිතෝ සදා. ප්‍රමාදේ හැමදාම ගැරහිල්ල ලබනවා. අප්‍රමාදය කියන එකට සරල අර්ථයක් මං දුන්නේ. අප්‍රමාදය කියලා කියන්නේ මොකද්ද? කල් නොදැමීම. පින් කරන්න කල් දාන්නේ. කුසල් වැඩිම කල් දාන්නේ. යහපතේ හැසිරීම ධර්මයේ හැසිරීම කල් දාන්නේ. බොහෝ වෙලාවට ඔබ ඔබේ ජීවිතේ කල් දාලා ඇති. ඇව්වොක් කියනවනේ මේ පින් කරන්න කාලයක් නැහැ. අපිට වැඩ. ඒ කියන්නේ පින් කිරීම කල් දාලා. කුසල් වඩන්න කාලයක් නැත. අපිට වැඩ. ඒ කිව්වේ කුසල් වැඩිම කල් දාලා. පොයට සිල් ගන්න කාලයක් නැත. ඒ කියන්නේ සිල් ගැනීම කල් දාලා. බණ අහන්න කාලයක් නැත. ඒ කියන්නේ බණ ඇසීම කල් දාලා. තේරුණා නේද කියන දේ? අපි කල් දැම්මුත් පින්වතුනි කල් දාන්නේ
අපේම ජීවිතේ රැකගන්න තියෙන වටිනාම දේනේ. බුදුරජාණන් වහන්සේ වදාළනේ පොළොවේ පාපියවර තියලා යන සියලු සතුන්ගේ පියවර සටහන හස්තියගේ පියවර සටහන ඇතුළේ තියන්න පුළුවන්. ආන් ඒ වගේ සියලු කුසල් කයින් වඩන කුසල් වචනයෙන් වඩන කුසල් හිතින් වඩන කුසල් සියලු කුසල් අප්‍රමාදය කියන කුසලයේ ඇතුළේ තියන්න පුළුවන්. එනිසා අප්‍රමාදී වෙන්න. ලෝකයේ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට දහම් දෙසලා පිරිනිවන් වඩින්න සූදානම් වෙනකොටත් බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ උනේත් හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වූ මහණෙනි මේ මා ඔබ අමතන්නේ අවසාන වතාවටයි. වය ධම්මා සංඛාරා හටගත් හැමදේම නැසෙනවා. අප්‍රමාදේන සම්පාදේත. ඒ නිසා ප්‍රමාද වෙන්න නම් එපා. අප්‍රමාදීව දහමේ හැසිරෙන්න. ඒ නිසා අප කොයි කාහටත් මේ නිගමතිස්ස තෙරුන් වහන්සේගේ කතාව හොඳට සිත් දරාගෙන අප්‍රමාදය ඇති කරගන්නට වාසනාව ලැබේවා. නිගමතිස්ස නම් වූ උතුම් මහා රහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුණු පින් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. පොළොවාසි දෙවිවරුන්ගේ පටන් අකනිටාවතෙක්ම සිටින සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඊ타ම සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව් සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශීසුරින් වැඩෙත්වා. සග් දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ඇතුළු කොට සදෙව්ලෝක වාසී දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද ලංකා භූමිය රකින සුමන සමන් දෙවිඳුන් කතරගම දෙවිඳුන් ආදී කොට ඒ ප්‍රදේශ පළාත රකින සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දිව්‍ය ආශීසුරින් වැඩේවා. මේ හැම දිනාව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. උතුම් ධර්ම දානමය පින සිදු කරගන්න අරමුණෙන් මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරලා ඉෂාර සංගීත ඉසුරු හිටසේකර ෂෙනාල් වනිගසේකර කියන නිරන්තරයෙන් ධර්ම දාන කරන ඒ මිත්‍රයෝ තුන් දෙනා අදත් මේ පින්කම සිද්ධ කළා. රැස් වූ පින අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වෙත්වා. ඔබ බලාපොරොත්තු වෙනවා ධර්ම දේශකයන් වහන්සේට සෙත් පැතීම. ඊටාම සතුටින් අපි පින් අනුමෝදන් වෙනවා. මහමෙවුනා වාසී රට්ලෝ වාසී උතුම් මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ටත් ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉෂාර සංගීත් මහත්මගේ නමින් 2023 අප්‍රේල් මාසයේ 4 වෙනිදා මිය පරලෝකීය බ්‍රැන්ඩි ගම්පල්ගේ විලියම් පෙරේරා සීයාටත් 2004 සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා මිය පරලෝකීය MUM සෝමාවතී අච්චම්මාටත් පින් අනුමෝදන් වෙත්වා. ෂෙනාල් වනිගසේකර මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු රංජිත් වනිගසේකර පියාණන්ටත් රංජනී ජයසිංහ මෑණියන්ටත් පින් අනුමෝදන් වෙත්වා. රිද්මා රත්නායක මහත්මියගේ නමින් 2024 මේ මාසයේ 4 වෙනිදා මිය පරලෝකීය රොහාන් අනුර රත්නායක පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. ඉසුරු හිටසේකර මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඥාතීන් ඇතුළු කොට කොයිකාගේත් නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඥාතීන් පරලෝ සැපේම ලබත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියන පැතුමින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඉෂාර සංගීත් මහත්මගේ සුජීවත්ව සිටින ආර්යවංශයේ අසපාල පියාණන්ට විමලාවතී පෙරේරා මෑණියන්ට සහ ගායනී කාංචනා සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට ධර්ම දාණයෙන් සෙත් සැලසේවා. ඉසුරු හිටසේකර මහත්මගේ සුජීවත්ව සිටින රිද්මා රත්නායක බිරිඳටත් පියසේන හිටසේකර පියාණන්ටත් ධම්මිකා සෝමරත්න හිටසේකර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් සැලසේවා. ෂේනාල් වනිගසේකර මහත්මගේ සුජීවත්ව සිටින බුද්ධිකා චතුරානි බිරිඳට සනුල වනිගසේකර පුතාට සුඛී වනිගසේකර දුව ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. ධර්ම දානය කරන මේ පින්වතුන්ලා ඇතුළු කොට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආසාවෙන් බණ අහන ඔබට කිසිවදුරක් ආපදාවක් කරදරයක් නැතුව තමන් ගත කරන ජීවිතේ ඊටාම සැනසෙල්ල ගත කරන්න ලැබේවා. රැකිරක්ෂා ව්‍යාපාර වෙලෙලඳාන් ගොවිතැන්පත් දරුවන්ගේ ගෙනින් කටයුතු මේ සියල්ල සාර්ථක වේවා. පේන නොපෙනෙන දුරු වේවා. ඔබට තව තවත් බොහෝ පින් කරගෙන ගෞතම සාසනයේ පිහිටක් ලබන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.